හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ පොට් එක හදන විදිය. ඉතින් වැඩි කතා නැතුව අපි ඒක හදන විදිය බලමුද එහෙනම්. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ විදිහට රතු පාට පයිප් ක්ලීනර් කූරක් අරගෙන මේ ආකාරයට මල් පෙත්ත හදා ගන්නවා වගේ මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ අපි ඒ හදාගත් එක වටේම මේ ආකාරයට පයිප් ක්ලීනර් කූර ඔතාගෙන යමු. ඒ ඔත්තලා මෙතනදී ආයේ කරකොල ගැටයක් වගේ ගහගන්න යාළුවනේ. ඊට පස්සේ මේ ආකාරයට ඒක හදාගෙන මෙතනින් කරකොල අවසන් කරගමු. ඉතින් මේ වගේ දෙකක් ඕන වෙනවා යාළුවනේ මේ හાર્ට් එක හදාගන්න. ඊට පස්සේ මේ විදිහට පයිප් ක්ලීනර් කූරක් අරගෙන අපි ඒකේ තියෙන රේණු ටික කපලා ඉවත් කරගමු. අපි ඒ කපලා ඉවත් කරගත්ත කම්බිය මේ ආකාරයට ගින්දරට අල්ලලා පුච්චගෙන මේ හાર્ට් එකේ හොඳට ගම් ගාලා පුළුන් කෑල්ලක් හරි මොකක් හරි හයිය දෙයක් මේ විදිහට තියලා කූර තියලා අර අපි පුච්චගත්ත කම්බිය තියලා මේ ආකාරයට ගම් ගාලා අලව ගමු. ඊට පස්සේ මේ හાર્ට් එක වටේම මේ විදිහට ගම් ගාලා අර අපේ අනිත් ඉතුරු හાર્ට් එකත් මේ විදිහට ඒකටම තියලා අලව ගමු. ඊට පස්සේ මේ හાર્ට් එක වටේම ගම් ගාලා පයිප් ක්ලීනර් කූරකින් මේ ආකාරයට ඒක අලව ගමු. ඊට පස්සේ මේ ආකාරයට මෙතන ගම් ගාලා අවසන් කරගමු. ඊට පස්සේ තව පයිප් ක්ලීනර් කූරක් මේ විදිහට අරගෙන අපි කම්බිය නොපෙනෙන්න කම්බිය වටේ මේ ආකාරයට ඔතා ගමු. ඊට පස්සේ මේ හાર્ට් එකේ උඩ කෙරවලේ මේ විදිහට ගම් බින්දුවක් තියලා අපි පබුලක් අලව ගමු. මේ විදිහට ඔයාලා කැමති පාටකින් මම නම් ලාදුඹුරු පාට තමයි ගත්තේ. මේ විදිහට පයිප් ක්ලීනර් කූර කොටස් 4කට සමානව කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට කප් එක වටේ මේ ආකාරයට පයිප් ක්ලීනර් කූරු ටික රඳවගෙන යමු. ඒ විදිහට හදාගත්තු කප් එකට මේ ආකාරයට අපි කප් එක මැදට කාඩ්බෝඩ් එකක් ඔතාගෙන හදාගමු. ඉතින් ඊට පස්සේ මේ විදිහට පයිප් ක්ලීනර් කූරු දෙකක් එකට සම්බන්ධ කරගෙන මේ විදිහට අපි කප් එකේ උඩ කොටස අලව ගමු. හොඳට ගම් ගාලා අලව ගන්න යාළුවනේ මේ විදිහට. ඊට පස්සේ අපි කප් එකේ යට කොටසත් මේ විදිහට පයිප් ක්ලීනර් කූරකින් හැඩ කරගමු. ඊට පස්සේ මේ විදිහට තවත් පයිප් ක්ලීනර් කූරු දෙකක් එකිනෙකට සම්බන්ධ කරගෙන අපි අර හાર્ට් එක හදාගත්තා වගේ ලොකුවට හાર્ට් එකක් හදාගමු. ඊට පස්සේ මේ විදිහට ගම් ගාලා එතන ඉතුරු කොටස වැඩිපුර කොටස අපි ඒක කපලා ඉවත් කරගමු. ඊට පස්සේ හાર્ට් එකේ ගම් ගාලා හොඳට මේ ආකාරයෙන් අපි පෝච්චිය අලව ගමු.
ඊට පස්සේ තව පයිප් ක්ලීනර් කූරු භාගයක් අරගෙන මේ විදිහට රවුමක් හදාගෙන ඒකත් මේ ආකාරයට හાર્ට් එක යටින් අලව ගමු. ඊට පස්සේ අපි හොඳින් ගම් ගාලා අර හදාගත්තු හાર્ට් ටික මල් පෝච්චියට සම්බන්ධ කරගමු. ඉතින් මේක තවත් ඇඩ කරගන්න මම ලව් කියන වචනය හදලා අලව ගන්නවා. මේ විදිහට එල් අකුර හදාගෙන මේ විදිහට ඕ අකුරත් හදාගෙන මේ විදිහට ඊ අකුරත් හදාගෙන මේ විදිහට යාළුවනේ අකුරු හතර හදා ගන්නකොට එක සමාන උසක් වෙන්න හදාගන්න. ඊට පස්සේ අපි ඊ අකුරත් මේ විදිහට හදාගමු. ඊට පස්සේ අර ගම් ගාලා පොට් එකට අපි හાર્ට් ටික අලව ගත්ත තැනින් මේ විදිහට ලව් කියන වචනේ අකුරෙන් අකුර අපි අලව ගමු. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. like එකකුත් දාලා comment එකකුත් දාන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මම මේ විදිහට තමයි මේ පොට් එක හදාගත්තේ. ඉතින් මේක ලස්සනයි නම් like එකකුත් දාලා comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. රැඳී සිටියට බොහොම ස්තුතියි. නැවත හමු වෙමු.